නිරූපායන මේ හිමිදිරි උදෑසනේ පතන්නම් ඔබ සැමට සුබම සුබ උදෑසනක් කියා. අද දින උදෑසන රැස්වීම මෙහෙයවනු ලබන්නේ සමාධි නිවාසයේ සොහොයුරියන් විසින්. එසේනම් ප්‍රථමයෙන්ම අඟුලිමාල තෙරණුවන් ගැන වචන ස්වල්පයක් ඔබ හමුවේ තැබීමට මගේ මේ ආරාධනය නව්‍ය ශ්‍රේණියේ තිසුමි සොහොයුරිය. ආදරණීය ගුරු මෑණිවරුන්ගෙන්ද සහෝදර ඔබසමගෙන්ද අවසරයි. මම මෙතනට පැමිණියේ අඟුලිමාල මහරහතන් වහන්සේ යන මාතෘකාව යටතේ ඔබ හමුවේ වඩම් පෙළක් තැබීමටයි. සහෝදර සහෝදරියනි, අප මහ බෝසතාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ගාථාවක්. ඒ තමයි යෝජකුබ්බේ පමච්චිත්වා පච්චාසෝ නප්පමච්චති සෝයිමන් ලෝකම් පබාසෙති අබ්බා මුත්තව චන්දිමා. යමකු පළමුව ප්‍රමාදව කටයුතු කරත් පසුව අප්‍රමාදව කටයුතු කරන්නේ නම් හෙතෙම වලාගමින් මිදුණු සනලෙන් මේ මුළු ලෝකයම ආලෝකමත් කරයි. සහෝදර සහෝදරියනි, ඒ බුදුගොඩනට ගැලපෙන හොඳම උදාහරණයක් නම් අඟුලිමාල මහරහතන් වහන්සේ. මොකද අඟුලිමාල මහරහතන් වහන්සේ ගිහි කල මිනිසුන් 999 දෙනෙක් ඝාතනය කළා තියෙනවා. නමුත් පසුව රහත් ඵලයක් ලබාගෙන තියෙනවා. ඉතින් මොකද සිතා බලන්න. ඒ ජීවිත කතාවෙන් නම් අපිට කොතරම් ආදර්ශ ගන්නට පුළුවන් වේද කියලා. අපි දැන් බලමු ඒ ජීවිත කතාව. සහෝදර සහෝදරියනි, කොසල් රජතුමාගේ පුරෝහිතයෙක් වූ ගග්ග බමුණාගේ මන්තානි බැමිණියගේ පුතා තමා අහිංසක කුමරු. අහිංසක කුමරු ශිල්ප ඉගෙන ගත්තේ දිසාපාමොක් ඇතුළුතුමාගෙන්. ඉතින් අහිංසක කුමරු දිසාපාමොක් ඇතුළුතුමාගේ හොඳම ගෝලයා වුණා. මේකට ඔහුත් සමග ඉගෙන ගත්ත අනිත් ශිෂ්‍යයෝ ඊර්ෂ්‍යා කළා. ඉතින් ඒ නිසා දිසාපාමොක් ඇතුළුතුමාට අහිංසක ශිෂ්‍යයන් සමග තියෙන සමතාව පිට දැම්මා. දිසාපාමොක් ඇතුළුතුමාට අහිංසක කුමරුත් සමග ගොඩක් ලොකු කෝපයක් ඇති වුණා. ඒ නිසා ඔහු මරන්න කියලා සිතලා මිනිසුන් දහස් දෙනෙක් මරලා ගුරු පූජාවක් කරන්න ඕනේ කියලා කිව්වා. ගුරුබසට අවනති වෙච්ච අහිංසක කුමරා ඒ සිදු කිරීමට වණයට වැටුණා. මොකද ඔහු දැනගෙන සිටියේ නෑ මිනිස්සු ඝාතනය කරනවා කියන්නේ මොනතරම් පාප කර්මයක්ද කියලා. ඒ විදිහට මිනිස්සු 999 දෙනෙක් මරා දැමූ අහිංසක කුමරා තමා මරණ ලද මිනිසුන් ගැන දැනගත්තේ එක් මිනිසෙක්ගේ එක් අතක එක් ඇඟිල්ලක් බැගින් අරගෙන තමාගේ ගෙල වටා මාලයක් දාගෙනයි. ඒ විදිහට ඒ නිසා තමයි අහිංසක කුමරු අඟුලිමාල කියලා හැඳින්වුනේ. ඉතින් සහෝදර සහෝදරියනි, මේ අඟුලිමාලයේ කරදරයෙන් තමව බේරගන්න කියලා ඒ රටේ මිනිසුන් කොසල් රජතුමාගෙන් දිගින් දිගටම ඉල්ලීම් කරා. ඒ නිසා කොසල් රජතුමාත් වනයේට බැඳිලා අඟුලිමාල අත්අඩංගුවට ගන්න කටයුතු කළා. මේක දැනගත් අහිංසක කුමරුගේ මව එනම් මන්තානි බැමිණිය තම පුතා බේරගන්න කියලා වනයට ගියා. බුදුරජාණන් වහන්සේ එදා තමාගේ නුවණින් ලෝකෙ දිහා බැලුවා තමා අද කාටද පිහිටවන්න ඕනි කියලා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ දැක්කා තා සුළු මොහොතකින් අඟුලිමාල අතින් තමාගේ මව මරණයට පත් කරන බව. ඒ තුළින් ඔහු ආනන්තරීය පාප කර්මයක් සිදු කරන බව බුදුරජාණන් වහන්සේ දැක්කා. ඒ අනුව බුදුරජාණන් වහන්සේ එම වනයට වැඩම කළා. අඟුලිමාල දමනය කළා. ඔහුව පැවිදි කරා. ඒ විදිහට තමයි සහෝදර සහෝදරියනි අඟුලිමාල බුදුරජාණන් වහන්සේ විසින් පැවිදි කරේ. අනතුරුව ඔහු අඟුලිමාල තෙරුන් නමින් හැඳින්වුණා. අඟුලිමාල තෙරුන් දිගින් දිගටම භාවනා කරලා තමාගේ නුවණ ගොඩක් දියුණු කරගෙන ඒ වගේම කෙලස් නැසලා අවසානයේ රහත් ඵලයක් ලබා ගත්තා. ඉතින් සහෝදර සහෝදරියනි, මේ කතාව අපිට ගොඩක් ආදර්ශ ගන්න පුළුවන්. අදිෂ්ඨානශීලීව උත්සාහවන්තව අපි යමක් සිදු කරනවා නම් අපිට ඉටු කරගන්න පුළුවන්. ඒ වගේම අපේ අනිත් යාළුවෝ ගුරුතුමත් එක්ක හොඳින් වැඩ කරනවා නම් අපි දැනගන්න ඕනේ ඒ ගුරුතුමත් සමග තිබෙන සමගිය බිඳ නොවට්ටා කටයුතු කරන්න. ඉතින් මේ කතාවෙත් එක් යාළුවෝ පිරිසකට ඇති වුණ ඊර්ෂ්‍යාව නිසා නේද අහිංසක කුමරු මෙතරම් දරුණුනේ. ඒ නිසා අපි අනුන්ට ඊර්ෂ්‍යා නොකර සෑම දෙනාත් සමගම සමගියෙන් කටයුතු කරමු. මගේ කතාවෙන් අවසానයි. අසා සිට ඔබ සමට ස්තුතියි. One little finger, my little finger, one little finger, tap, tap, tap. Two little finger, my
finger, two little finger, tap tap tap. Three little fingers, little fingers, three little fingers, tap tap tap. Four little fingers, my little fingers, four little fingers, tap tap. Five little fingers, my little fingers, five little fingers, clap clap clap. Stuti. සහෝදර ඔබ සැමගෙන් අවසරයි. මා මෙතනට පැමිණියේ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් ඉදිරිපත් කිරීමටයි. මම ඒ ශ්‍රේණිවලට අදාළ ප්‍රශ්නය අහනවා. දන්න අය අත උස්සන්න. මුලින්ම අත උස්සන කෙනාට උත්තර දෙන්න පුළුවන්. එක ශ්‍රේණියට ලැබෙන ප්‍රශ්නය: සිදුවත් කුමරු ඉපදුනේ කොහේද? දෙක ශ්‍රේණිය: තෙරුවන් නම් කරන්න. දෙකේ නම බුදුරණ ඉවරදී. තුන ශ්‍රේණිය: සතර පෙර නිමිති නම් කරන්න. අරගේ කඩියක් ලෙඩෙක් මහල්ලෙක් මරණියක් තයිදම්. බුදුරණ ඉවරදී. සතර ශ්‍රේණිය ප්‍රශ්නය: මුදීල කාව්‍ය රචනා කළේ කවුද? මුදීල කාව්‍ය රචනා
කවුද? පිළිතුර නිවැරදි. වාශ්‍රේණිය ඉබ්බුත පද කීවේ කවුද? බෞද්ධයෙකු තුළ දක්නට ලැබෙන ලක්ෂණ 4ක් කියන්න. චතුරාර්ය සත්‍ය නම් කරන්න. දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදයාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍ය. ආවේශයෙන් ලැබෙන ප්‍රශ්නය බුදුරදුන් කිරීමේ දැක සංවේග උපදවා ගත යුතු